අද අපි ලේසි ක්‍රමයකට ඇහැක් අඳින විදිය බලමුද. මේක ඇත්තටම මම මගේ ක්ලාස් එකක තමයි කරේ. ඔයාලටත් මම මේක පෙන්වන්න හිතුවා මගේ ක්ලාස් එකක කරාට. මොකද මේකෙන් ගොඩක් දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මගේ වීඩියෝස් බලලා. ඉතින් ඔයත් කැමති නම් ක්ලාස් එකකට ජොයින් වෙන්න ඔයාට පුළුවන් අපේ ක්ලාස් එකකට ජොයින් වෙන්න. මෙන්න මේ ඇහැ තමයි අපි දැන් අඳින්න හදන්නේ. අපි එහෙනම් වැඩි කතාවක් නැතුව ඉක්මනටම යමු ඇහැ අඳින විදිය බලන්න. මුලින්ම මම ඇහි අයි සොකට් එක ඇඳ ගන්නවා. මේක ඇතුළේ තමයි අපේ ඇහැ තියෙන්නේ. ඊට පස්සේ ඒකේ සෙන්ටර් ලයින් එකක් හොයාගෙන මම ඉලිප්ස් දෙකක් ඇඳ ගන්නවා. එකකින් ඇහැ අනිත් එකෙන් අපේ ටියර් ඩොට් එක පේන විදියට. ඊට පස්සේ මම කළු ඉංගිරියාව ඇඳ ගන්න හදන්නේ. කළු ඉංගිරියාව ඇඳගෙන ඊට පස්සේ මම මාක් කර ගන්නවා මගේ මම අඳින ඇහි තියෙන ඇහි බැම තියෙන ඒරියා එක. මේ විදිහට මාක් කර ගන්නවා. ඉතින් නැචුරල් රිදම් එකකට අනුව මේක නැවිලා තියෙන්නේ ඇහි බැම. ඒ නැම්ම තියෙන විදිහටම මම මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ මම ටිකක් වැඩියට මේකේ ෂේප්ස් කරගන්නවා. ඊට පස්සේ අර කලින්ම ඇඳපු ඉලිප්ස් දෙක යා කරලා මම ඇහි ෂේප් එක මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට හොඳ ඇහි ෂේප් එකක් හදා ගන්න පුළුවන්. කළු ඉංගිරියාව අඳිනකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි කළු ඉංගිරියාව හැම වෙලාවකම එක අයිලිඩ් එකකින් හරි වැහිලා තියෙන්න ඕන. එක ඇහි පිල්ලමකින් හරි වැහිලා තියෙන්න ඕන. මම ඇහි හයිලයිට් එකත් මේ විදිහට ඇඳ ගන්නවා. මොකද හයිලයිට් එකෙන් නැචුරල් ලුක් එකක් එනවා ඇහැට. ඒ වගේම තමයි ඇහි හොඳ ඩෙප්ත් එකක් අපිට හදා ගන්නත් පුළුවන්. අනිත් එක ඇහැ වෙට් කියන එකත් අපිට හයිලයිට් එකෙන් පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ අපේ ඇහි තියෙන ඇතුලේ තියෙන මාංශමය කොටස එහෙම නැත්නම් අපේ අයිලිඩ් වල අප අයිලිඩ් එකේ ලෝ අයිලිඩ් එකේ කියන දෙකේම තියෙන ඝනකම අපිට ඇඳලා පෙන්වන්න වෙනවා. එතකොට තමයි වැඩේ නැචුරල් වෙන්නේ. ඔයාලා එදිනදා දකින හැම ඇහැකම මේ දේවල් පේන්න තියෙනවා. ඊට පස්සේ අප අයිලිඩ් එකේ සහ ලෝ අයිලිඩ් එකේ තියෙන ඒ රේඛාවන් දෙක එහෙම නැත්නම් නැමුන් දාර අපි ඇඳ ගන්න ඕන රින්කල්ස්. මොකද ඒව අනුව තමයි අපි පාට කරගෙන යන්නේ. ඊට පස්සේ ඔන්න මම ලයිට් ඇන්ඩ් ෂේඩ්ස් කරන්න පටන් ගන්න හදන්නේ. මෙතනදී එක ලයිට් එකක් තමයි හම්බ වෙන්නේ. ඒක හම්බ වෙන්නේ ඉදිරිපස දකුණු අත පැත්තෙන්. ඒකට අදාළව අපිට ඇඳ ගන්න සිද්ධ වෙනවා කෝ ෂැඩෝ එක. ඒ කෝ ෂැඩෝ එක ඇඳ ගන්න තැන තමයි මම මෙතෙන්දි මේ කරන්නේ. ඉතින් කෝ ෂැඩෝ එකක් කියලා කියන්නේ ෆෝම් එක රිප්‍රසන්ට් කරන ෂැඩෝ එක. එහෙම නැත්නම් මේකට අපි ෆෝම් ෂැඩෝ එක කියලාත් කියනවා. මේක හරියට ඇඳගත්තොත් අපිට ඇහි තියෙන ෂේප් එක එහෙම නැත්නම් ෆෝම් එක හරියට පෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒක මේ විදිහට ඇඳ ගන්නවා. ඒ වගේම තමයි මේකත් එක්කම මම ෂැඩෝ ෆැමිලි එක ලයිට් ෆැමිලි එක කියන දෙපැත්ත වෙන් කර ගන්නවා. ඊට පස්සේ මම ෂැඩෝ එක මේ විදිහට මාක් කරගෙන යනවා. මේ හැම දෙයක්ම මෙච්චර වෙලා මම කරේ සොෆ්ට් චාකෝල් පැන්සලක් පාවිච්චි කරලා. අද මම පාවිච්චි කරන කඩදාසිය වෙන්නේ කෑම පාර්සල් ඔතන්න පාවිච්චි කරන සුදු පත්තර කොළ. ඒ සුදු පත්තර කොලේ මට හොඳට චාකෝල් පැන්සලෙන් අඳින්න පුළුවන්. දැන් මම අප අයිලිඩ් එකේ තියෙන ඝනකම කොටස පාට කරගන්නවා. මොකද ඒක ඇත්තටම ඩාර්ක්. මොකද යටපැත්ත බලාගෙන ඉන්නේ. එතකොට ඒකට ලයිට් එක හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා. ඉතින් මේ වර්ක් එක සම්පූර්ණයෙන්ම මම කරගන්නේ කිසිම දෙයක් දිහා බලාගෙන නෙමේ. සම්පූර්ණයෙන්ම මේක හිතින් තමයි මම මේ රෙන්ඩර් කරන පාර්ට් එක කරන්නේ. ඉතින් ඔයාලා try කරලා බලන්න සාමාන්‍යයෙන් ඔයාලට හිතලා මේ විදිහට ඇහැක් අඳින්න පුළුවන්ද කියලා. ඉතින් ඇකඩමික් ස්ටයිල් එකට තමයි මේ වැඩේ මම කරගන්නේ. මම මෙතෙන්දී බ්ලෙන්ඩින් ස්ටම්ප් එකක් පාවිච්චි කරනවා. මම ඉස්සර වෙලාම දාපු චාකෝල් ටික ස්ප්‍රෙඩ් කරගන්න. මොකද එතකොට අපිට කඩදාසියේ තියෙන සුදු පාට ඩොට් ගතිය අපිට බලන්න හම්බ වෙන්නේ නැහැ. ඒක උඩ ආයෙත් අපි චාකෝල් දාද්දි අපිට සුදු පාට ඩොට්ස් බලන්න හම්බ වෙන්නේ නැහැ. වැඩේ ටිකක් රියලිස්ටික් විදියට කරගන්න පුළුවන් මේ විදියට ස්මච් කරාට පස්සේ. එහෙම නැත්නම් ස්ප්‍රෙඩ් කරාට පස්සේ. මේකදී පාවිච්චි කරන මේ බ්ලෙන්ඩින් ස්ටම්ප් එක අතරම මමම හදාගනිපු බ්ලෙන්ඩින් ස්ටම්ප් එකක්. මේ ගැන වීඩියෝ එකක් මම කලින් වතාවක මම කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන්. මම පුළුවන් වුණොත් කාඩ් එකක් විදියට ඒක දාන්න. ඉතින් මෙතෙන්දි මම පාට කරගත්තේ මගේ ඇහි තියෙන ෂැඩෝ එක. දැන් මම වැඩිපුර
තියෙන ඩාර්ක්නස් එක ලිෆ්ට් කරගන්නවා ඒ වගේම තමයි ස්මූත් කරගන්නවා ටිෂු පේපර් එකක් පාවිච්චි කරලා මෙන්න මේ විදියට ස්මූත් කරගන්න just එහෙම ස්මූත් කරගන්නවා ඉතින් මම පියුපිල් එක මෙතෙන්දි පාට කරගන්නවා පියුපිල් එක පාට කරන්න මම පාවිච්චි කරන්නේ soft charcoal පැන්සලක් මොකද පියුපිල් එක කියලා කියන්නේ අපේ ඇහි තියෙන ඩාර්ක්ම ඒරියා එක වෙන්න පුළුවන් ඒ නිසා අපිට soft charcoal පැන්සලක් පාවිච්චි කරන්න පුළුවන් ඉතින් ඒකට ටිකක් වෙලාව යනවා ඉතින් ඩාර්ක්ම ඒරියාස් වල තමයි මම මුලින්ම වැඩ කරන්නේ ඔයාලට මතක ඇති මගේ පෝට්‍රේට්ස් අඳින ඒ වීඩියෝස් බලුවා නම් මම ඩාර්ක් ඒරියාස් වල තමයි වැඩිපුරම ඉස්සර වෙලාම වැඩ කරන්නේ ඒ ඩාර්ක් වැටෙන්න පුළුවන් කියලා හිතන තැන් මම soft pencilෙන් මේ විදිහට ඇඳ ගන්නවා ඉතින් මුලින්ම මම මේ ස්කෙච් එකත් soft pencilෙන් කරගත්තේ හේතුව තමයි මට වැඩි අත තද කරන්න ඕනේ නැහැ soft pencilෙන් අඳිනකොට එතකොට වැඩිපුර ඉරි ගතියක් තියෙනවා නම් මට මකලා අයින් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් කළු ඉංගිරියාව අඳින්නේ කළු ඉංගිරියාවට මම light and shades දාන්නේ ප්‍රතිවිරුද්ධ දිහාවට. ඒකට හේතුව තමයි කළු ඉංගිරියාව කියලා කියන්නේ පාරදෘශ්‍ය මාධ්‍යයක්. පාරදෘශ්‍ය මාධ්‍යයක light and shades වැඩ කරන විදිය සෑහෙන දුරකට වෙනස්. ඉතින් ඒක ගොඩක් කලාවට අපිට ඇස්වල බලන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පේන විදියට තමයි. ඔයාලට හොඳට අධ්‍යයනය කරන්න පුළුවන් බලල්ලුන්ගේ ඇස්වල මෙන්න මේ පේන විදියට අපිට මේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. තාම soft pencil එකේ ඉන්නේ. ඒ වගේම තමයි ස්ප්‍රෙඩ් කරන්න, ස්මච් කරන්න ඕන කියලා හිතන තැන් හැම වෙලේකම ස්මච් කරන්න පැකිලෙන්න එපා. හැබැයි ඕනවට වඩා ස්ප්‍රෙඩ් කරන්න, ස්මච් කරන්න යන්නත් එපා. එහෙම ගියාට පස්සේ අපි දාන light and shades අවුල් වෙනවා. හේතුව හැමතැනම ස්ප්‍රෙඩ් වෙනකොට අපි පැන්සලෙන් දාපු light and shades නෙමෙයි අන්තිමට ස්මච් කරලා ඉවර වෙනකොට තියෙන්නේ. ඔයා නොදැනුවත්වම ඔයාගේ values up and down යන්න පුළුවන්. ඒ නිසා ටිකක් විතර පරිස්සමෙන් ඒ වැඩේ කරගන්න. ඉතින් දැන් මම ආයෙත් කෝ ෂැඩෝ එක ඇඳ ගන්නවා. මොකද දැන් මම ස්ප්‍රෙඩ් කරා, ස්මච් කරා, ඊට පස්සේ එතෙන්දි tools ගොඩක් පාවිච්චි කරා. මම ටිෂු පේපර්ස් පාවිච්චි කරා මම බ්ලෙන්ඩිං ස්ටම්ප්ස් පාවිච්චි කරා සමහර තැන්වල ඇඟිල්ලෙන් ඇතිල්ලුවා මේ වගේ දේවල් නිසා මම ඇඳපු ඩාර්ක් ඒරියාස් ගොඩක් දුරට අවුල් වෙලා තියෙනවා ඒ නිසා මම ආයෙ පාර කෝ ෂැඩෝ එක ඇඳ ගන්නවා ඒ වගේම තමයි අර ඇස් ඇතුලේ තියෙන ඝනකම කොටසේ උඩ අපා ඉලිඩ් එකේ තියෙන ඝනකම කොටස ඩාර්ක් කර ගන්නවා ඒ වගේම තමයි අයි සොකට් එකෙන් පල්ලෙහා කොටස් ඒවා මේ විදියට ඩාර්ක් කරගන්නවා ඇහැ ඇතුළට ගිලිලා කියලා පෙන්නන තැන් මේ විදියට ඩාර්ක් කරගන්නවා ඉතින් මතක තියාගන්න මේ ෂැඩෝ එකේ තියෙන රිෆ්ලෙක්ෂන් ලයිට්ස් ඒවා හැම ඉතුරු කරලා මේ වැඩේ කරන්න එතකොට තමයි අපිට නැචරල් විදියට අපේ ඇහැ ඇකඩමික් විදියට බලන්න පුළුවන් වෙන්නේ ඔයා බලන්න ඔයාට කොච්චර දුරකට මේ වගේ වැඩක් කරන්න පුළුවන්ද ඒ කියන්නේ මතකෙන් ඒ වගේම තමයි ඔයාට හිතින් හිතලා ඇහැක මේ විදියට light and shades කොච්චර දුරකට දාන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වගේ හැකියාවක් හදාගත්තොත් ඔයාට ඔයාගේ client ඔයාට දෙන ෆොටෝ එක කොච්චර අප්සෙට් වුණා සමහරලාට ඇහැ ඔයාටම හිතලා හදන්න පුළුවන් ගොඩක් දෙනෙක්ගේ. මම නම් ඒ වගේ වැඩ කරලා තියෙනවා නිසා කිසි ගැටලුවක් නැහැ. හරි. දැන් මම මෙතෙන්දී මගේ පැන්සල මාරු කරලා තියෙන්නේ medium charcoal පැන්සලකට. මෙතෙන්දී පාවිච්චි කරන පැන්සල් තමයි මොන්ට්මාර්ට් charcoal පැන්සල්. ඔයාලටත් ඕන නම් මිලදී ගන්න පුළුවන්. මම නිහාර ස්ටේෂනර්ස් වෙතින් මිලදී ගත්තේ මේ charcoal පැන්සල්. ඉතින් මේක ගොඩක් හොඳයි. charcoal පැන්සල පොඩ්ඩක් soft medium පැන්සල පොඩි කැඩෙන ගතියක් තියෙනවා. ඒ වුණාට පැන්සලේ ෆීල් එක හරිම අපූර්වයි. නියමයි. මම මගේ මීඩියම් පැන්සලෙන් නැවත වතාවක් ටිකක් ස්මච් කරගන්නවා. එහෙම නැත්නම් නැවත වතාවක් ඒක උඩ මීඩියම් පැන්සලෙනොත් ඩාර්ක්ස් ඇඳපු තැන්වල ආය ආය අඳිනවා. ඒකෙන් මට කලින් දාපු වැලියුස් තව දුරටත් සොෆ්ට් කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මීඩියම් වගේ පැන්සලක් ගත්තොත් සොෆ්ට් පැන්සලකට වඩා ටිකක් හાર્ඩ්. ඒ වගේ වෙලාවකදී අපි අත තද කරලා පැන්සල පාවිච්චි කරොත් ගොඩක් වෙලාවට ඔයාගේ කඩදාසිය ඩැමේජ් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මෙන්න මේ විදියට පාවිච්චි කරන මේ
කොලිටිය එක අඩු මේ ජාතිය කටදාසි ගොඩාක් ඩමේජ්ජන්න පුළුවන් එක හොඳටම ඔලුව තියාගන්න ඒ නිසා වැඩිය කඩදාසියට බර දෙන්න එපා බර දෙන්න නැතුව වැඩි වාර ප්‍රමාණයක් කඩදාසිය හෙට මෙහෙට පැන්සල කරලා වාට ඕන කරන වැලිුව එක දාගන්න බලන්න ඉතින් මෙතැදි මම මිටෝන්ස් ලයිට් වැලියස් වගේ දේවල් මේ විදිහට දාගන්නවා මෙතැදි මම පාවිච්චි කරන්නේ මගේ හાર્ඩ් පැන්සල මීඩියම් පැන්සලටත් වඩා හાર્ඩ් එතකොට මෙතෙන්දි අපිට ලයිට් වැලියස් හොඳට හසුරවන්න පුළුවන් ඒ කියන්නේ අපිට ඩාර්ක් වැලියස් ගොඩක් දාන්න බෑ මේ පැන්සලෙන් ඒ නිසා ලයිට් වැලියස් හසුරවන්න ඕන වෙනකොට ඔයා අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න හાર્ඩ් පැන්සල කවදාකවත් පාවිච්චි කරන්න එපා ඔයා සොෆ්ට් පැන්සල ඩාර්ක් වැඩි ඔයා හිතාගෙන ඉන්නවනම් සොෆ්ට් පැන්සල පාවිච්චි කරලා ඔයාට ස්මජ් එකකින් මේක ගේම ගහන්න පුළුවන් කියලා කිසිසේත්ම බෑ සොෆ්ට් පැන්සල මොන විදිහට පාවිච්චි කරත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ගොඩක් ඩාර්ක් ඒ නිසා ඔයාට ගොඩක් ලයිට්ස් තැන් ඇඳ ගන්න ඕන නම් මම නැවතත් කියන්නේ ඔයා පාවිච්චි කරන්න ඕන හાર્ඩ් පැන්සල අනිවාර්යයෙන්ම හાર્ඩ් පැන්සල ඒ කියන්නේ ඔයා ගාව චාකෝල් ඩ්‍රොවින්ග්ස් කරනවා නම් අනිවාර්යෙන් සොෆ්ට් මීඩියම් හાર્ඩ් කියන පැන්සල් තුනම තියෙන්න ඕන ඩ්‍රොවින් එකක් කරනවා කියලා කියන්නේ මගේ හැටියට නම් පේන්ටින් එකක් කරනවට වඩා ඇත්තටම පණ යන වැඩක් පේන්ටින්ග්ස් කරන එක ටිකක් ලේසියිද මන්දා අද මම මේ වීඩියෝ එක කරන්නේ ටිකක් අසනීප තත්ත්වයෙන් ඉඳගෙන ඒ නිසා සමහර වෙලාවට මට වචන පැටලෙන්න පුළුවන් ඒ වගේම තමයි චුට්ටක් කැස්ස වගේ එන්න පුළුවන් ඒවවත් ඔයාලා මතක තරහ වෙන්න එපා මං හිතනවා ඒක අපේ මේ වැඩේට ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ කියලා ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මම ඩාර්ක් පැන්සල් වලින් ඉස්සරලාම වැඩ කරලා ඊට පස්සේ තමයි ලයිට් පැන්සල් වලට එහෙම නැත්නම් හાર્ඩ් පැන්සල් වලට යන්නේ. ඒකට එක හේතුවක් තමයි මම ඩාර්ක් පැන්සල් වලින් හරි පරිස්සමට වැඩ ටික කරාට පස්සේ මට කිසි ගැටලුවක් නැතුව ඒක උඩ ඕවර්ලැප් වෙන විදියට එහෙම නැත්නම් ඒක උඩ යන විදියට මගේ පැන්සල මේ විදියට හසුරවන්න පුළුවන්. එතකොට ඩාර්ක් තැන් වලින් මගේ පැන්සල ගියත් කිසිම ගැටලුවක් නැතුව ඒ තැන කොහොමද ඩාර්ක් අනිත් තැන්වල ලයිට් තියෙන තැන්වල මගේ හાર્ඩ් පැන්සල ලස්සනට පර්ෆෝම් කරනවා. දැන් ඔන්න මම අඳින්න හදන්නේ අයිබ්‍රෝ එක. ඉතින් අයිබ්‍රෝ එකක් අඳිනකොට අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි නැචුරල් රිදම් එක කියන එක අපි සෑහෙන්න රකින්න ඕන. ඉතින් අයිබ්‍රෝ එක අඳින්න කලින් මම ඒකට ඕන කරන වටපිටාව ඉස්සරලාම හදා ගන්නවා. ඒ කියන්නේ ඇහැ තියෙන ඩෙප්ත් එක. එහෙම නැත්නම් ඇහැ ඇතුළට ගිලිලා තියෙන්නේ. අන්න ඒක මම හදා ගන්න ඕන. ඉතින් ඒක හදා ගන්න වෙන්නේ මේ ග්ලොබේලා කියන සෙක්ෂන් එක සහ ඇහි තියෙන අනිත් උඩට නෙරලාපු තැන් පල්ලෙහාට ගිහිපු තැන් ටික හරියට හදාගත්තොත්. ඔයාට පේනවා ඇති ඩිංග ඇහැ ඇතුළට ගිලෙන ගතිය. හරි. ඔන්න මම පටන් ගත්තා අයිබ්‍රෝ එකේ එහෙම නැත්නම් ඇහි බැමේ වැඩ ටික. මෙතෙන්දී ඇහි බැමත් ඔබ්ජෙක්ට් එකක්. ඇහි බැමේ යට කොටසට මෙතෙන්දී අතරම ලයිට් එක එන්නේ නැහැ. ඒ කියන්නේ මම උපකල්පනය කරපු විදියට. ඒ වගේම උඩ කොටසට ලයිට් එක එනවා. එතකොට උඩ ටික ලයිට් අප් වෙනවා යට ටික ඩාර්ක් වෙනවා. ඒ නිසා මේ ඇහි බැමේ තියෙන රෝම කූප ඇඳ ගන්නකොට අපි ඒක ගැන ලොකු අවධානයකින් වැඩේ කරන්න ඕන. ඉතින් මුලින්ම මම හાર્ඩ් පැන්සලෙන් වැඩෙන් පටන් අරන් ඊට පස්සේ තමයි ටික ටික මීඩියම් පැන්සල සොෆ්ට් පැන්සල වගේ පැන්සල් වලට මාරු වෙන්නේ. මම ආසයි මේ වගේ කොට කෙස් ගස් වගේ දේවල් අඳිනකොට ලයිට් පැන්සලකින් වැඩේ කරගෙන ඩාර්ක් පැන්සල්ට යන්න. මේ විදියට ඩාර්ක් පැන්සල් වලට ටික ටික යනවා. ඔයාලට පේනවා ඇති මෙතෙන්දී මගේ මම අඳින මේ ඇහි බැමේ මේ මුළු ඇහේම තියෙන ඇහි බැමේ දැන් නැචුරල් රිදම් එකක් හැදෙනවා ඇහි බැමට. එතකොට මේ නැචුරල් රිදම් එක අපේ මිනිස්සුන්ගේ ඇස්වල අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එහෙම නැති වුණාම තමයි අපි අඳින ඒවා අස්වාභාවික පෙනුමක් ගන්නෙ.
මම ගොඩක් දුරට දැකලා තියෙන දෙයක් තමයි ඇත්තරම ගොඩක් ආටිස්ලා මේ ඇහි බැම අඳින වෙලාවට බිගිනර්ස්ලා මේ වැඩේ කරන්නේ. ඇහි බැමත් ෆ්ලැට් විදියට එහෙම නැත්නම් කළු පාට ගාලා තියෙනවා. ඉතින් ඇහි බැම කියලා කියන්නේත් කොණ්ඩේ වගේ ඒ වගේම මූණේ තියෙන වෙනත් තැනක් වගේම ෆෝම් එකකට අනුව වැඩ සිද්ධ වෙන තැන. ඒ ෆෝම් එක හැම වෙලේම ඔළුවේ තියාගන්න. ඒ ෆෝම් එක හරියට ඇන්දොත් ඔයාට මේ වැඩේ හරියට කරන්න පුළුවන්. ඇහි බැම ලස්සනට ඇඳ ගන්න පුළුවන්. දැන් මම ඇත්තටම මෙතෙන්දි මේ කරන්නේ ෆෝම් එක බිල්ඩ් කරන එක. ලයිට් ඇන්ඩ් ෂේඩ්ස් වැටිච්ච පැත්තක් තියෙනවා. ඒකට අනුව මම ෆෝම්ස් මේ විදියට බිල්ඩ් කරනවා. ඉතින් අන්තිම හරිය වැඩ කරන්න කොහොමද පාවිච්චි කරන්නේ හાર્ඩ් පැන්සල. ඒ වගේම තමයි මම පොඩි උපකරණත් මෙතෙන්දි පාවිච්චි කරනවා. හයිලයිට් එකක් තව ඇඳ ගන්නවා මම ඇහි සුදු ඉංගිරියාවේ. මොකද කළු ඉංගිරියාවයි සුදු ඉංගිරියාවයි කියන්නේ ඇත්තටම පොඩි වෙනසක් තියෙන තැන් දෙකක්. හේතුව සුදු ඉංගිරියාවට උඩින් තමයි කළු ඉංගිරියාව ඒ කියන්නේ නිකන් බම්ප් එකක් වගේ තමයි තියෙන්නේ. නිසා බොහෝ දුරට සුදු ඉංගිරියාවෙත් යම්කිසි රිෆ්ලෙක්ෂන් එකක් හයිලයිට් එකක් රිෆ්ලෙක්ෂන් එක නෙවෙයි හයිලයිට් එකක් වැටලා තියෙන්න පුළුවන්. මේ හයිලයිට්ස් හරියට අපි ෂාප් විදියට දාගත්තොත් අපිට අපි අඳින ඩ්‍රෝවින් එකේ එහෙම නැත්නම් පේන්ටින් එකේ තෙතමනය කියන දේ හරියට පෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි දිස්නය දෙන තැන් හරියට පෙන්න ගන්න පුළුවන්. ඒකෙන් ඔයා අඳින ඩ්‍රෝවින් එකේ එහෙම නැත්නම් පේන්ටින් එකේ තියෙන ටෙක්ස්චර් එක අපිට හරියට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ මූලිකම වයනය ටෙක්ස්චර් එක ග්ලොස් එකක්ද මැට් එකක්ද රෆ් එකක්ද කියන එක අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දි ජෙනරල්ස් වයිට් චාකෝල් එකක් පාවිච්චි කරනවා. මේකේ තියෙන හයිලයිට්ස් වගේ තැන් ටික හදාගන්න. ඉතින් මගේ ළඟ තිබිච්ච නිසා පාවිච්චි කරේ. නැති කෙනෙක්ට ඉතින් මේ වයිට්ම පාවිච්චි කරන්න ඕනේ නැහැ. මෙතෙන්දි ඔයාලට පුළුවන් තියෙන තැන් මකලා මේ වැඩේ දිගට කරගෙන යන්න. එතකොට මේ කඩදාසියේ අපිට සිද්ධ වෙනවා තව ටිකක් ඩාර්ක් එකට අනිත් කලර්ස් ටිකක් හදාගන්න. හැබැයි ඔයාලා දන්නවා මේ සුදු පත්තර කොළ කිව්වට මේවා සුදු පත්තරම නෙමෙයි. එතකොට මේකේ අලු පාටක් තමයි ඇත්තටම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අලු පාට උඩට අපිට සුදු පාට පැන්සලකින් වැඩ කරන්න පුළුවන් නම් අපේ රේන්ජ් එක චුට්ටක් ලොකු කරගන්න පුළුවන්. ඒකත් එක්ක ටිකක් වැඩිපුර රියලිස්ටික් විදියට වැඩ කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ක්ලාස් එකේ ස්ටුඩන්ට්ස් ලගේ ඉල්ලීම පරිදි මම මෙතෙන්දී ඇහි බැමට අමතරව ඇහි බැමෙන් පස්සේ අයිලෑෂස් එහෙම නැත්නම් ඇහි පිහාටු ටික ඇඳ ගන්නවා මේ විදිහට. ඉතින් මේකටත් නැචරල් රිදම් එකක් තියෙනවා. නිකම්ම ඇහි පිහාටු ටික අඳින්න එපා. මේ රිදම් එකේදී අපි දැනගන්න ඕන ඇහි පිහාටු එකට ඇලිලා තියෙන්නේ. මිටි විදියට තමයි ඇහි පිහාටු තියෙන්නේ. ඉතින් ඇලිලා තියෙන නිසා තමයි අපිට එකට මේ විදිහට පේන්නේ. ඇත්තටම කිව්වොත් ඇහි පිහාටු එක පැති වලට හැරිලා තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම උඩ පැත්තේ විතරක් නෙමෙයි අපිට ලෝව අයිලිඩ් එකේ තියෙන අයිලෑෂස් ටිකත් මාර්ම විදියට අපිලිවලට තමයි පිහිටන්නේ. ඉතින් ඔයාලා දන්නවා ගෑන් ළමයි එහෙම සැලූන්ස් වලට ගිහිල්ලා මේවා හදනවා. කොහේ හරි යන්න ඉන්නවනම් මේ අයිලෑෂස් එහෙම හදා ගන්නවා. ඉතින් එතෙන්දී යම් කිසි වෙනස්කමක් ඒ කට්ටිය කෘත්‍රිමව සිද්ධ කර ගන්නවා. මේවා පීරලා. හැබැයි සරලවම ගත්තොත් අපි සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙනකොට මේ දේවල් අපි පීරලා තියාගන්නේ නැහැ. එතකොට මේක සාමාන්‍යයෙන් තියෙන නැචරල් විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදියට තමයි මම අයිලෑෂස් ටිකත් අඳගත්තේ. ඉතින් අවසාන වශයෙන් මම කියන්න කැමතියි ඔයාලට ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම කියලා subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. එහෙම වුණොත් මේ වගේ වටින වීඩියෝ එකක් අපි දාපු ගමන් ඔයාලට බලන්නත් පුළුවන්. ඉතින් ආයෙ වතාවක් කියනවා ඔයාලට ඔයත් මේ වගේ දේවල් ඉගෙන ගන්න කැමති නම් ඔයාලට පුළුවන් අපේ ක්ලාස් එකට join වෙන්න. විශේෂයෙන්ම portrait ක්ලාස් එකට. ඒ වගේම basic drawing ක්ලාස් එකට join වෙලා ඔයාලට basically ඒ කියන්නේ මූලික අධීරයේ ඉඳන් චිත්‍ර අඳින විදිය ඉගෙන ගන්න පුළුවන්. පේන්ටිං ක්ලාස් එකකුත් තියෙනවා. එතෙන්දී ඔයාලට පේන්ටිංස් වැඩ කරන්න කොහොමද කියන එක හරියාකාරව නිසියාකාරව ඉගෙන ගන්න පුළුවන්. ඔයිල් පේන්ට්ස් වගේ දේවලුත් ඔයාලට එතෙන්දී ඉගෙන ගන්න පුළුවන්. ඉතින් වැඩිදුර විස්තර වලට පල්ලෙහා මම දාලා තියෙන contact details වලට කතා කරන්න. මේ classes online තියෙන්නේ. ඒ වගේම තමයි මේවා ඔක්කොම රෑ 8න් පස්සේ තියෙන classes. ඒ නිසා ඔයාට ඔයා ජොබ් එකකට ගිහින් එනවා නම් ගොඩක් වෙලාවට ඔයාට
මේ ක්ලාසස්වලට ජොයින් වෙලා හරියට ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ක්ලාසස් වල රෙකෝඩින්ග්ස් තුත් ඔයාලට හම්බ වෙනවා. ඒ නිසා කිසි ගැටලුවක් නැතුව ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. ඔයාලට මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ ආයෙත් මේ වගේම එපිසෝඩ් එකකින් හම්බ වෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්. මම ජනිත්.